තෙරුවන් සරණයි සියලු දෙනාටම මම පුංචි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. මොකද මේ ස්ථානේ මොකද වෙන්නේ කියලා කීප දෙනෙක් දුරකථන ඇමතුම් ලබා දුන්න. කීප දෙනෙක්ම කොහෙද තියෙන්නේ, කොහොමද වෙන්නේ, කීයටද පටන් ගන්නෙ, මායම් වෙන තැනක්ද, බුදුගුණෙන් කරන තැනක්ද, මුදල් කීයක් ගන්නවද, ඒ ප්‍රශ්න කීපයක් දෙනෙක් අහලා තිබ්බා. ඇත්තට මේක මායම් වෙන වෙලා කරන දෙයක් නෙවෙයි. අපේ ලෝතුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් කරන, ඒ වගේම මහා බුද්ධ ශාසනයේ වසර 160ක් ජීවමානව වැඩ සිටි මහා බක්කුල රහතන් වහන්සේගේ පීඨ ආරක්ෂාව, ඒ වගේම මගේ ආදරණීය කිරියම්මාගේ පීඨෙන් කරන දෙයක්. අනික තමයි තියෙන්නේ කුරුණෑගල හිරිපිටියේ අලුත්ගම ස්ථානය. එතකොට මුදල් අය කිරීමක් කරන්න නැහැ අපි. බොරුවට මේ 1360යි 3520යි එහෙම බොරු කියන්නේ නැහැ කාටවත්. මේ කිරියම්මගේ පීඨෙන් තමයි කරන්නේ. මේ තමන්ට කැමති මුදලක් තමන් පිළිදෙනවා නම් කීයක් හරි තියන්න ඕන කියලා ඒක ඒ අරනකොට අපි ගානක් පොරොන්දු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කිරියම්මගේ පීඨ අනිවාර්යයෙන්ම තියෙනවා. හැමෝම වගේ ආව කීප දෙනෙක් අපිට ඉතින් බොරුවට සාක්ෂි නම් ඔන්න කවර කියලා පෙන්නන්න පුළුවන් නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කාටවත් මඩ ගහලා නැතුනේ මිනිස්සු සාක්ෂි පෙන්නනවා කියලා. දැන් අපිට උනත් ඕන පිට කෙනෙක් හරි ගෙල්ලා මේ ආයි හොඳ වුණා කියලා එහෙම කියන්න පුළුවන්. ඒ වගේ මේ විශ්වාසයේ පමණක් රැගෙන ආවම ඇති. මුදල් ගැන හිතන්නේ විශේෂයෙන්ම කිරියම්මගේ ලොකුවට පිට තියෙන්නේ පුංචි දරුවෝගේ. අනිත් ඇයට පිට තියෙනවා. මෙතන දැන් ඔය ඔක්කොට රෝගී කාර්යය ආවා. එතකොට ඔය ධනිස් සමාරු කිරියම්මගේ තියෙන පුංචි දරුවන්ට විශේෂයෙන්ම සෙම තියෙන, ඇදුම තියෙන, දද කුෂ්ඨ ඒ වගේ තියෙන පුංචි දරුවන්ගේ ලෙඩ රෝග ඊට ලොකු අයගේ තියෙනවා. ඉතින් හැමෝටම කැමැත්තෙන්, ඉතාමත්ම ආදරෙන්, ගෞරවයෙන් ආරාධනා කරන මුදල් ගැන හිතන්නේ නැතුව පහසු විදියකට එන්න. හැමදාම උදේ 8:30ට වාය තමයි පටන් ගන්න. පොය දිනේ ඉරිදා අර අපි හිරිපිටිය හන්දියේ පොඩි බෝඩ් එකක් දාලා දෙනවා. ගෙදරට අරන් හන්දියේ බෝඩ් එකක් දාලා ලොකුවට විශාල බිල්ඩින් ගහලා කරන තරම් නෙමෙයි. පිරිසිදු දෙන ක්‍රමයට බුදුන් වහන්සේ වැඩමවලා අගසව් වැඩමවලා මහා බක්කුල රහතන් වහන්සේගේ පිළිමයක් නම් තමයි වඩම්ම ගන්න දරුවලා ආදරණීය කිරියම්මගේ දරුවන් 10 දෙනෙක්ගේ දස මාතාවක ඒ උත්තමාණිගේ පිහිට ආරක්ෂාවෙන් තමයි මේක කරන්නේ. ඉතින් කැමති කෙනෙකුට එන්න පුළුවන්, බලකිරීමක් නැහැ. ඇවිල්ලා සුවය ලබා ගන්න පුළුවන්. වෙනම පිටින් ගෙනල්ලා අපිට මේ සාක්ෂි දෙන්න අවශ්‍ය නැහැ. තමුන්ම සාක්ෂියක් තමුන්ටම සාක්ෂි හදාගන්න පුළුවන්. තමුන්ගේ සුව වුණා. ඒ ටික තමයි අද කියන්න ඕනවනේ. මොකද කීප දෙනෙක් දුරකථන මුදුන් දීලා තිබ්බා. කියන දේ හරියට දන්නේ නැහැ කොහොමද කරන්නේ. මේකේ විශේෂයෙන්ම මේ උණු කරකලා බඩ වලලා මායම් වෙන තරක් නෙමෙයි. බුදුන් වහන්සේගේ පීඨෙන් බුදුන් වහන්සේගේ බුදුගුණ කියලා තමයි මේ සියලු දෙනාටම පීඨ ආරක්ෂාව ලබා දෙන්න. ඊට අමතරව විශේෂයෙන් ඔය බොණ්ඩ බෙහෙත් වර්ග මොනවද දෙන්නේ අපි. තෙල් විශේෂයෙන් මී තෙල් හරි පොල් තෙල් හරි එන කට්ටිය පොඩ්ඩක් අරන් ඉන්න ඕන. ඒකටම තමයි කිරියම්මගේ බුදුහාමුදුරන්ගේ අපේ බක්කුල මහ රහතන් වහන්සේගේ ශක්තිය අරන් දීලා සුව කරලා දෙන්නේ. ඒ ටික තමයි දැනට කියන්නේ. අපි නැවත වීඩියෝ එකක් කරන්න මොනවාර අවස්ථාවක් වුණොත් ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවය ලබා ගන්න හැමෝම